ෆෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. පෙබරවාරි මස 28 වෙනි දින කාලගුණ අනාවැකිය පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ කළුතර රත්නපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පසුරු දෙකින් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝගී ගුරුන් සහිත වැසි ඇතිවේ. දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් ඇතිවේ. අලුයම් කාලයේදී දිවයින පුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් ඇතිවේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමායි. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ක් 30ක් පමණ වේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට බද වශයෙන් රළු වන බව කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් දැනුම් දෙනු ලැබේ.